मजे मातरत कारजा बे कई मजे भर मगे जगम काजूना हाने 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 मातम ओ मिले बापूचा हो हाने दाल हामिने लम्या हाने हुने कळबळे मगे काकुल का काजूने का रीत का गया එහාට ආවන පොඩ්ඩක් ඒයි කවුද ඇස් දෙක අරලා බලනවා කවුද ඇවිල්ලා ඉන්නේ කියලා හා අපේ රාණහාමි මහත්තයා ඔව් ඔබ රාණහාමි මහත්තයා මේ පැත්තේ මම අච්චර විසිරි පිපිද්දිත් කරත්තේ හරගෙන යන්න ගියා නේද මට ඇහුන්නේ මේ සද්ද වැඩිනේ රාණහාමි මහත්තයෝ ඇහුන්නේ ඔව් මේ අර ළමයා අප්පල මාරු වෙන්න නේද හැදුවේ අනේ නෑ රාණහාමි මහත්තයෝ මාරු වෙන්න හැදුවා නෙමේ हाने हुने ළමයා कालामी කට පියාගෙන ඉන්න ඕන මම මේ රාජකාරිය කරනකම් होंडाई होंडाई යන්න හැදුවා නෙමේ රාණහාමි එහෙනම් කොල්ල හැපිච්ච වෙලාවේ කරත්තේ පෙරලෙන්න ගියා ඔව් ඒකයි හරවගත්තේ එහෙම ඒකනේ මට තමාගේ වාසකමත් එක්ක නම කියමු මගේද ඔව් අවදානම්ගේ මාර්ෂල් වීරකෝන් මැන්ඩිස් අලුත්පාලම යට නම ඒ වාසකමයි ඔක්කොමත් එක තමයි කිව්වේ නේද ඔක්කොමත් එක කිව්වේ රාණහාමි ඔක්කොමත් එක පොතේ පිටු දෙකක් විතර යයි මට පේන්නේ ලියන්න අමාරුද රාණහාමි නෑ ලියන්න අමාරුවක් නෑ පිටු දෙකක් විතර යනවා දිග වැඩිනේ ඔව් අපේ ඔක්කොගේම දිග වැඩි රාණහාමි මේ තමාගේ කරත්තේ ලයිසන්ස් තහඩුවක් නෑ රාණහාමි ඒක මං දැන් ගෙදර තියලා එන්නේ ඒ මොකද ඒ මොකද අහන්නේ කොල්ලෝ පිටතලට ගලවනවනේ මේ තහඩුව ඔව් ඒක නිසා ගෙදර තියලා එනවා ගෙදර තියලා එනවා එතකොට ලයිසන්ස් නැල්ලුවම අපි එන්න ඕන ගෙදරට නෑ රාණහාමි එන්න ඕන නම් මං පොලිසියට අරන් එනවා ඔව් තමා තවත් වරදක් කරලා තිනවා මේ රෑබෝ වෙච්ච වෙලාවේ තමාගේ කරත්තේ ලන්තෑරුමත් නෑ අනේ රාණහාමි මම රෑබෝ වෙලා ගමන් බිමයි යන්නෙම නෑ අද පොඩ්ඩක් පරක් වුණා මේ තොරණක් තියෙනවා රූකඩ තියෙනවයි කියලා කොහොනේ පන්සලේ ඔව් कालामी हाने हुने ළමයා कालामी කට පියාගෙන ඉන්නකො පොඩ්ඩක් මේ රාජකාරිය කරනකම් काकी नोने ඕම ඉවසගෙන ඉන්න පොඩ්ඩක් होंडाई होंडाई මොකද්ද උන්න හැකිවේ මම රාණහාමි හැමදාම අලුත් නුවර යනවනේ ඔව් ඒ යනකොට හැමදාම මේ පන්සලේ නවතිනවා අද විශේෂයෙන්ම නැතුනේ අපේ ලොකු හාමුදුරුවන්ගේ ජන්මදිනේනේ ඒක නිසා අද විශේෂයෙන්ම නැවතුණා පන්සලේ ජන්මදිනේ ඒකනේ එහෙනම් මේ පොඩ්ඩක් කොහම හිටගෙන ඉන්නවද මම මේ ළමයාගෙන් කට උත්තරයක් ගන්න හොඳයි හොඳයි රාණහාමි හොඳයි ළමයා कालामी තමාගේ සම්පූර්ණ නම කිව්වනම් मगे जाए ඔව් वादी वेला මොකක් अन्य बेटा තමා වාඩි ගත්තද නෑ රාණහාමි මේ හිටගෙන ඉන්නේ එහෙනම් මේ ළමයා කියන්නේ තමා වාඩි ගත්තයි කියලා ඒ ළමයාට පිස්සුද කොහෙද රාණහාමි ඔහම හිටගෙන ඉන්න ඕන හොඳයි 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 ළමයා कालामी තමාගේ වාසකමත් එක්ක නම කිව්වනම් करिच्चो जवादी वेला अन्य बेटा තමාට මන් දැන් එකපාරක් කිව්වා මේ හිටගෙන ඉන්නේ නෑ කියලා රාණහාමි මේකනේ උනේ මේ ගොනාට පොඩ්ඩක් අද පොඩ්ඩක් අමුතුයි මෙහි අද ලයිට් දාලා අනේ මේ හැමතැනමනේ ගොනා පොඩ්ඩක් කුලප් වුණා ඒකයි මං චුට්ටක් බැලුවේ හැරිලා මම මෙතන රාජකාරිය කරනවා හිටගෙන තමා වාඩිලා ඉන්නවා සමාවෙන් රාණහාමි සමාවෙන්න ඉති තමාලාට අපි හොඳින් කතා කරාම තමාලා එනවා අපේ කරේ නගින්න අනේ නෑ රාණහාමි ඕකනේ සමාවෙන්න අනිත් කට්ටිය වගේ අපිත් එකපාරටම අරන් ගිහිල්ලා නඩුවක් දැම්මනම් ඒක තමයි හොඳ අනේ එහෙම කරන්න එපා රාණහාමි අපි අහිංසක මිනිස්සුනේ ඕම හිටගෙන ඉන්න ඕන හොඳයි හොඳයි රාණහාමි හොඳයි ළමයා कालामी වාසකමත් එක්ක නම කිව්වනම් मगे नम गीते आतर දීගේ ආතර आतर එතකොට ජීගේ කියන්නේ මොකද්ද गीते කියන්නේ ගම කන ආරක්කිලාගේ ආතර ගම කන ආරච්චිලාගේ ආතර මේ කොහෙද යන්නේ මාතර මාතර එතකොට ගම්පලාත කලුතර
කළුතර. එතකොට අම්මා තාත්තා ඉන්නවද? අම්මා නෑ තාත්තා ඉන්නවා. තාත්තගේ නම පීටර්. පීටර්. ඔක්කොමත් මේ තරතරම්පරාවේ කට්ටියක්. තර වලින් තමයි ඉන්නේ අපි. ඕව ලියා ගන්න ගියාම තමයි ඔලුව කුණු වෙන්නේ. මේ ළමයා ඉස්කෝලේ යනවද? එක දවසක් නම් ගියා. ඒ කියන්නේ වරුසාවට කෙමිනෝට වරුසාවට ගියේ. ඒ කියන්නේ ඉගෙන ගන්න යන්නේ නෑ මේ ළමයා. නෑ නෑ. ඒ මොකද? මං කැම්පස් යන්නේ ඉන්නේ. කැම්පස් යන්නේ කොහමද ළමයා? ඉස්කෝලේ මුල් අධ්‍යාපනයක් නැතුව උද්ඝෝෂණය කරන්නේ යන්නේ මං කැම්පස් එකට. උද්ඝෝෂණය කරන්න. මේ ළමයා උද්ඝෝෂණයට යන කෙනෙක්ද? නැත්තම්. තමාගේ වයසත් එක්ක බැලුවාම පේන්නේ නෑනේ මේ උද්ඝෝෂණයට යනවා කියලා. ඒ වුණාට අපට වැඩ පුළුවන්. එහෙම. තමුන්ලා හින්දා තමයි අපිට නිවාඩුවක් යන්න විදියක් නෑ. ගෙදරක යන්න විදියක් නෑ. මහ පාට වෙලා ඉන්න වෙලා තින්නේ ඔය තමුන්ලා වගේ කට්ටිය හින්දා. ඇත්තද? තමා ඒ වගේ වෙන්න එපා. මොකෝ මේ සමාජයට මේ තමන් හොඳ ළමයෙක් වෙන්න ඕන. අපේ අයියා පොලිසියේ තමයි ඉන්නේ. තමා කැම්පස් එකකට